You are welcome to the EGL Education YouTube channel. එම YouTube නාලිකාවට ඔබ උසාදනයෙන් පිළිගන්නවා. අද මම වීඩියෝ එකකින් අරගෙන ඉන්නේ numbers කියන පාඩම. numbers කියන පාඩමින් මේ කතා කරන්නේ නාමපද බහුවචනයට හරවන ක්‍රම පිළිබඳව. ඒ සඳහා ක්‍රම කිහිපයක් තිබෙනවා. First one is we usually add s to the singular to make it plural. මුලින්ම අපි නාමපදයට s අකුරක් එකතු කිරීමෙන් බහුවචනයට හරවනවා. අපි බලමු මේ උදාහරණ පිළිබඳව. singular and plural. අපි බලමු ඒක වචන නාමපදයක් කොහොමද බහුවචනයට හැරෙන්නේ කියලා. pencil 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 කියන්නේ pencil. pencils s අකුරක් එකතු කරලා හැදෙනවා pencils කියලා. pencil. book book කියන පදයට s අකුරක් එකතු කරනම books හැදෙනවා. books books කියන්නේ පොත්. river ගංගාව. river කියන්නේ ගංගාව. rivers rivers කියලා හැදෙනවා. ගංගා. ඊළඟට pen 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 කියන්නේ pan pan කියන්නේ pens pan කියලා හැදෙනවා. tree tree trees tree කියන්නේ ගස trees කියන්නේ ගස්. ඊළඟට බලමු well well කියන්නේ ලිඳ. wells කියන්නේ ලිං. ඊළඟට බලමු girl girl කියන පදයට සරු එකතු වුනහම girls girls කියලා හැදෙනවා. ඒතර ගැහැණු ළමුන්. cup කෝප්පය cup කෝප්පය cups cups කෝප්ප cups කෝප්ප. paper කඩදාසිය paper කියන්නේ කඩදාසිය s අකුරක් එකතු කිරීමෙන් papers papers කියලා හැදෙනවා. එතකොට කඩදාසි. next one cap තොප්පිය caps caps කියලා හැදෙනවා තොප්පි කියන්නේ. ඉන් සාකච්ඡා කළේ s අකුරක් එකතු කරලා නාමපදයක් බහුවචනයට හරවන ආකාරය පිළිබඳව. අද පාඩම මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් තවත් ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙමනම් තවදුරටත් ඔබට මෙම channel එක subscribe කරන්න බැරි වුණා නම් subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙමනම් ඔබට සුබ දවසක්. Have a nice day.